සුබ දවසක්. අද අරගෙන ඇවිල්ලා තින්නේ බජට් එකට ගන්න පුළුවන් Bluetooth ස්පීකර් එකක්. ඉතින් මේක තමයි Great Nice GTS 1346 කියන ස්පීකර් එක. ඉතින් මේකේ අන්බොක්සින් එක මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. අපි යමු දැන් වීඩියෝ එකට. බොක්ස් එක ගත්තොත් මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ලොකු බරක් නැහැ. බොක්ස් එකේ උඩින්ම අපිට fantastic quality කියලා ඒගොල්ලෝ ෆීචර් එකක් දීලා තියෙනවා. ඒ වගේම 3 inches කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්පීකර් එකේ පොඩි wallpaper එකක් දීලා තියෙනවා. පල්ලෙහෙන් අපිට මේකේ තියෙන ඔප්ෂන් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම යටින් මොඩල් නම්බර් එක සඳහන් කරලා තියෙනවා. සයිට් එකට ගියොත් සයිට් එකේ free information ටිකක් දීලා තියෙනවා. අනිත් පැත්තේ ওই ටිකම තමයි තියෙන්නේ. හරි අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. හරි බොක්ස් එක ඕපන් කරපුවම අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උඩින්ම තියෙනවා අපේ charging cable එක, micro USB charging cable එක. ඉතින් ඇත්තටම දැන් එන මොන ස්පීකර් එකෙත් එන්නේ type C තමයි. ඉතින් මේකේ අපිට ඇවිල්ලා තියෙන්නේ micro USB එක. ඉතින් අපි ඒක පැත්තකින් තියාගමු. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා අපේ ස්පීකර් එක. ඒක wrapping කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඒක ඕපන් කරන් බලමු. බොක්ස් එකේ වෙන මොකුත් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. හරි ඔන්න තියෙනවා අපේ GTS 1346 ස්පීකර් එක. ඉතින් මේකේ අවුට්ලුක් එක ඔය වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ ප්ලාස්ටික් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ලොකු බරක් නැහැ. අපේ උඩින් අපිට තියෙනවා අපේ charger port එක තියෙනවා. ඒ වගේම USB port එක තියෙනවා. ඒ වගේම මේකට chip එකක් දාන්න පුළුවන් සහ on off switch එක තියෙනවා. ඉස්සරහ මුණ තේබගත්තොත් අපිට media buttons ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම brand name එකත් එක්ක logo එක මෙතන තියෙනවා. ඒ වගේම main speaker එක පල්ලෙහා සඳහන් වෙනවා. ඒ වගේම පිටිපස්සේ පොඩි serial number වගේක් අවශ්‍ය වොට් ගාන ඒ ටික සඳහන් කරලා තියෙනවා. හරි අපි දැන් මේක power on කරන්න බලමු. ස්විච් එක on කරපුවම මේ වගේ light එක indicate වෙනවා. ඉතින් අපි දැන් ඕක වැටලා තින්නේ Bluetooth mode එකට. අපි දැන් මේක ෆෝන් එක යූස් කරලා කනෙක්ට් කරගෙන බලමු. මේකේ නම පෙන්වන්නේ අපිට BT speaker කියලා. හරි. එයා වුණාම ඔය වගේ පොඩි සවුන්ඩ් එකක් එනවා. අපි දැන් සවුන්ඩ් ටෙස්ට් කරලා බලමු. මේකේ ඇත්තටම ගත්තොත් ලොකු බේස් එකක් නැහැ. අපිට සවුන්ඩ් එක තියෙනවා හොඳට. හැබැයි බේස් එකක් ලොකුවට නැහැ. ඒ වගේම ශබ්ද නම් තියෙනවා පැලෙන්නම. සහ මේකේ අපිට තව මොඩ් එකක් කියලා තියෙනවා FM මොඩ් එක. ඉතින් මේකේ රේඩියෝ එකක් විදිහට ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ LED light එක ඇත්තටම මාර එළියක් තියෙන්නේ. ඒක ඉන්ඩිකේට් වෙනවා. අපිට ඒක ඕෆ් කරන්න විදියක් නැහැ. ඒ වගේම අපිට ඒක මේ චේන්ජ් කරගන්න විදියකුත් නැහැ. ওই විදියටම තමයි ඔක තියෙන්නේ. මේක පෙයා වෙද්දී ඔය ලයිට් එක ඩිම් වෙවි ඉන්ඩිකේට් වෙනවා. ඉතින් ඕක තමයි මේකේ සවුන්ඩ් එක. ඉතින් දැන් ඔයාලා වීඩියෝ එකේ බලන් හිටපු හොඳම හරියට ඇවිල්ලා තින්නේ. ඒ තමයි මේකේ ගත්තේ කොහෙන්ද සහ මේකේ ගාණ කීයද කියලා. ඉතින් මේක රුපියල් 1500ක් වගේ මුදලක් උනේ. මේක මම ගත්තේ ඩරාස් එකෙන්. ඉතින් දැන් ඔයාලට 1500 ඉඳන් 1800ත් අතර මුදලකට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ මම ලින්ක් එක දාලා නැහැ. ඔයාට ඩරාස් එකේ ගිහිල්ලා GTS 1346 කියලා ගහපුවම ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එක. ඉතින් එතනින් ගිහින් ඔයාට බයි කර ගැනීමේ හැකියාව තියෙනවා අවශ්‍ය කෙනෙකුට. ඉතින් ඕක තමයි GTS 1346 ස්පීකර් එකේ full review එක. ඉතින් මේක ගත්ත කෙනෙක් ඉන්නවා නම් සහ ඔයාගේ experience එක ගැන කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඉතින් අපේ 1k වැඩිලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට තව අලුත් සුපිරිම වීඩියෝ ටිකක් එන්න තියෙනවා. ඒක නිසා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.